අද මම මේ වීඩියෝ ගෙනල්ලා තියෙන්නේ ෆොටෝ වල වෝටර්මාක් ලෝගෝ ඉවත් කරන්න පුළුවන් සුපිරිම ක්‍රමයක් සම්බන්ධව. මේක ගොඩක් අවශ්‍ය වෙන AI ෆොටෝස් හදන කට්ටියට ඔයගොල්ලෝ මේ වීඩියෝ එකේ දකුණු පැත්තේ පල්ලෙහා පේනවා ඇති මේ වගේ ලෝගෝ එකක් තියෙනවා. Gemini එකෙන් හද ෆොටෝ එක මේ වගේ වෝටර්මාක් අයින් කරන්නේ කොහොමද කියලා සරලව මේ වීඩියෝ එකෙන් පැහැදිලි කරගෙන යන වීඩියෝ එක සම්පූර්ණ විස්තරයක් කතා කරමු. දැන් මම සරලව පැහැදිලි කරන්න අපි කොහොමද මේ විදිහට වෝටර්මාක් එකක් රිමූව් කරගන්න කියලා. ඔයාලට මේ ඇප්ලිකේෂන් එක පාවිච්චි කරලා තව ලොකු දේවල් උනත් කරගන්න පුළුවන්. සමහරවිට ෆොටෝ එකේ තියෙන අපි හිතමු වාහනයක් තියෙනවා කියලා වාහනයකුයි බයික් එකකට උනම් බයික් එක රිමූව් කරන වගේ ඔබ්ජෙක්ට් එකක් උනත් රිමූව් කරගන්න පුළුවන් මේ ඇප්ලිකේෂන් එකේ ෆීචර්ස් ගොඩක් තියෙන නිසා. එතකොට මුලින්ම ඔයගොල්ලෝ කරන්න ඕනේ මෙන්න මේ විදිහට Play Store එකට ඇවිල්ලා Magic Eraser කියලා සර්ච් කරගෙන මෙන්න මේ උඩට මෙන්න ඇප්ලිකේෂන් එක ඉන්ස්ටෝල් කරගන්න. දැන් මම මේ විදිහට ඉන්ස්ටෝල් කරගෙන තියෙන මෙන්න මේ ඇප්ලිකේෂන් එක මම ඕපන් කරගන්න. මේ ඇප්ලිකේෂන් MB11ක වගේ ඇප්ලිකේෂන් එකක් වෙන්නේ. මේ විදිහට ආවට පස්සේ continue කියලා පල්ලෙහාට ටච් කරන්න තියෙනවා. මේක පස් පාරක් වගේ ටච් කරගන්න. ඊට පස්සේ මේ වගේ ඔප්ෂන් එකකට එනවා. මේ වගේ ඔප්ෂන් එකට ආවහම මෙතන අපිට බලා ගන්න පුළුවන් ඔප්ෂන් එකක් තියෙනවා remove object කියලා. හරියට remove object කියන මේ remove objects කියන ඔප්ෂන් එක ඔයගොල්ලෝ ටච් කරගන්න. මේ විදිහට ටච් කරගත්තට පස්සේ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මේ වගේ ඔප්ෂන් එකකට මෙතන තියෙන මේගොල්ලෝගේ plan එකක් buy කරන්න කියලා. ඒක ඔයගොල්ලෝ buy කරන්න අවශ්‍යතාවයක් නැහැ. මෙතන ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මේක cancel කරගන්න ඔප්ෂන් එකක් තියෙනවා. මේ විදිහට cancel කරගන්න. ඊට පස්සේ අහනවා අපේ මේ විදිහට notification වලට allow දෙන්නද කියලා. දැනට ඔයගොල්ලෝ අවශ්‍ය නැත්නම් don't allow දෙන්න. මේගොල්ලෝගේ application එකේ එන විස්තර සම්බන්ධ notification එනවා. දැන් කරන්න තියෙන මෙතන remove objects කියන ඔප්ෂන් එක ටච් කරලා ඊට පස්සේ පල්ලෙහා තියෙනවා මෙතන all කියලා අපිට මේ විදිහට ආවට පස්සේ දැන් මම මේ විදිහට මේ උඩම තියෙන ෆොටෝ එක මේ විදිහට AI වලින්ම ක්‍රියේට් කරගත්ත මේ විදිහට බයිසිකල් එකකට ෆොටෝ එකක් තියෙනවා. මේ ෆොටෝ එක මම දෙනවා. ඔයගොල්ලන්ට සරලව කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට ඇවිල්ලා මෙන්න මෙතන තියෙනවා බ්‍රෂ් කියන ඔප්ෂන් එක මෙන්න මේක ටච් කරගන්න. මේක ටච් කරගත්තට පස්සේ ඕගොල්ලන්ට රිමූව් කරන්න අවශ්‍ය දේ. උදාහරණයකට අපිට අවශ්‍ය මෙන්න මෙතන තියෙන මේ ලෝගෝ එක රිමූව් කරන්නනේ. ඕගොල්ලෝ කරන්න ඕන බ්‍රෂ් කියන එකට ටච් කරලා එන්නේ ලෝගෝ එක මෙන්න මේ විදිහට පාට කරගන්න තියෙන්නේ. දැන් ඔයගොල්ලෝ බලා ගන්න මේක රතු පාටින් පාට වුණා. ඊට පස්සේ අපි මොකක්ද කරන්න ඕනේ මෙන්න මෙතන රිමූව් කියලා ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් enable වුණ ඔප්ෂන් එක රිමූව් කියලා දැන් ටච් කරගන්න. දැන් බලා ගන්න පුළුවන් මෙතන තිබ්බ ලෝගෝ එක නැති වෙනවා. දැන් මේක තනිකර අපි නිකන් හදපු ෆොටෝ එකක් වගේ. ඒතකොට දැන් ඔයගොල්ලෝ මේක කරන්නේ ඔයගොල්ලෝ මොකක් හරි ෆොටෝ එකක් දීලා ප්‍රොම්ප්ට් එකක් දීලා AI වලින් ගත්ත ෆොටෝ එකක් නම් සමහර ලෝගෝ එකක් හැදිලා ඇති. ඒතකොට ඒ ඔයගොල්ලෝ බලන් ඒ ලෝගෝ එක වෝටර්මාක් ඉවත් කරලා ඒතකොට සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ කැප්චර් කරගත්ත ෆොටෝ එකක් වගේ බලා ගන්න පුළුවන්. ඊට පස්සේ දැන් අපි මේක සේව් කරන්නත් බෑ. මේ උඩ next කියලා ඔප්ෂන් එක ඇතුලේ මේ next කියන ඔප්ෂන් එක ටච් කරගන්න. ඊට පස්සේ ඒක ටච් කරලා ඊට පස්සේ ඔයාලට කැමති නම් මෙතනින් edit කරන්න, filter එකක් දාන්න, නැත්නම් brightness අඩු වැඩි කරන්න, ඊටසේ text එකක් දාන්න, sticker එකක් දාන්න වගේ ඔප්ෂන් කිහිපයක් තියෙනවා. ඒක අවශ්‍ය නැත්නම් කෙලින්ම මෙතන save කියන ඔප්ෂන් එක දෙන්න. මෙතන මම save කියන ඔප්ෂන් එක ටච් කරගන්නවා. මේ විදිහට දැන් අපි ඔප්ෂන් එකට ඇවිල්ලා තියෙනවා. ඕගොල්ලොන්ට මේ විදිහට දැන් අපේ ෆොටෝ එක සිලෙක්ට් වෙලා තියෙනවා, සේව් වෙලා තියෙනවා. ඊට පස්සේ ඕගොල්ලොන්ට මම හිතනවා සම්පූර්ණයෙන් පැහැදිලි වෙන්නේ නැති කියලා මේ වීඩියෝ එකෙන් ගෙනාපු දේ. මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම ඔබට වැදගත් වෙන්නේ නැති කියලා හිතනවා නම් අනිවාර්යයෙන් වීඩියෝ එක ලයික් එකක් දාන්න සහ මේ වීඩියෝ එක ෂෙයා කරලා එකතු වෙලා ඉන්න කියලා මතක් කරගන්න. අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.